මේ විඳින්මින් අම්මා දිහා බලනකොට අම්මා රන් දෙපැයි බලනවා නම් හරි. මට මේව කියන්න මම මේක දතකට උල් කරගෙන ආවේ අද. හරි? අම්මා Facebook. ඒ වගේ ගොබ්බියෙක් වෙන්න එපා. මොකද ළමයාත් අරින්නේ නැහැ නේ උත් බොනවා දැන්. බොන්න මොකද වෙන්නේ? සුමෝ ක්‍රීඩකයා වගේ එලන් අපිට වඩා ඇඟ තියෙනවා. පොඩි ළමයා මේ වල නැත්තම සෑහෙන්න තියෙනවා. අපේනේ මේක පතෝල් මැස්ස වගේ වෙලා තියෙන්නේ. ඔව්. දැන් මේ කොහෙද පොළට ගිහින් තලපත් මාළු අරන් ඉන්නේ අර ඒ වගේ මල්ලකුත් දැන් තියෙනවා. ළමයා මල්ලේ දාගෙන යනවා. තව ටික කාලෙකින් ඕක රට එහෙම යනකොට මේ බෙල්ට් එක දිගට තියවයි ළමයා. අර ස්ටිකරයක් ගහලා. දැන් අහගන්න මේ සුවහසක් කාන්තා ප්‍රජාව මේක හොඳට අහගන්න ඕනේ. මොකද දවසක දරු මල්ලු හදපුවාම තමන් හොඳ අම්මෙක් වන්නේ කෙසේද? ඔයාලා අලුතෙන්ම ඉපදුණු අලුත් බ්‍රෑන්ඩ් නිව් ළමයි දැකලා තියෙනවා. 0 mileage. බ්‍රෑන්ඩ් නිව් පැකින් පිට. දැකලා නැද්ද? අන්බොක්ස් කරපු ළමයි මේ අන්බොක්ස් කරපු ගමන්. දැකලා නැද්ද? ඔයාලා ළමයි අන්බොක්සින් දැකලා නැද්ද? ඒ කියන්නේ ඩෙලිවරි එකක් දැකලා නැද්ද? දැකලා නැහැ. මං කියන්නේ මේ නිකන් මේ වීඩියෝ එකක්වත් එහෙම දැකලා නැද්ද නිකන් ඔය YouTube එකේ එහාට මෙහාට යද්දී ළමයි ප්‍රසූත වෙන. හරි. දැන් ඔන්න ළමයි උපදිනකොට මහත නැහැ. කෙට්ටුයි පොඩි මී පැටියෙක් වගේ. පොඩි මිච්චර විතර ඇති. ඇත්තටම ඉතින් මිච්චර වගේ එකෙක් කොහමද එන්නේ නේද? එහෙම හිතන්න නැතුව සමහර අම්මලත් මිච්චර වගේ. එතකොට ඒ අම්මගේ ඇඟෙන් එපැයි මේ ළමයා එන්නේ චූට්ටම් ඉවදෙනවා. ඊට පස්සේ ළමයාගේ පළවෙනි දින කිහිපේ ළමයා මහත් වෙන්නද වැඩ කරන්න ඕන අර පරිස්සම් වෙන්නද? අන්න ඒකයි ප්‍රතිදේහ ටික දෙන්නේ. සතිය දෙක ගියාම ටික ටික කිරිවල තියෙන මොනව වැඩි වෙනවද? මේදය වැඩි වෙනවා. මොකද ළමයාත් අරින්නේ නැහැ නේ උත් බොනවා දැන්. බොන්න මොකද වෙන්නේ? සුමෝ ක්‍රීඩකයා වගේ එලන් අපිට වඩා ඇඟ තියෙනවා. පොඩි ළමයා මේ වල නැත්තම සෑහෙන්න තියෙනවා. අපේනේ මේක පතෝල් මැස්ස වගේ වෙලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ළමයා මහත් වෙන්න බලපාන තව කාරණයක් තමයි. දැන් ඔයාලා අපි හිතමු මහන්සි වෙලා වැඩ කරන කාලේ මහතද කෙට්ටුද? කෙට්ටුයි. ගෙදරටලා කකා බිබි වල්ලිගිරියක් වගේ බුදියද්දි එතකොට ඇඟ මොකද වෙන්නේ? එහෙනම් මිනිස්සෙක් සාමාන්‍ය නිින්ද වැඩි වෙද්දි මොකද වෙන්නේ? පරිවෘත්ති අඩුයිනේ. මන්ද ළමයි නිතර කිරිබන්නවා නිදාය. කිරිබන්නවා නිදාය. ඔකනේ කරන්නේ. ඒකත් මහත් වෙන්න එක්තරා හේතුවක්. ළමයා රෑ හැරෙනවා. අම්මා රෑ හැරෙලා. ළමයා දවල් නිදි. අම්මා දවලොත් ඇහැරලා. අම්මා කෙට්ටු වෙනවා. අර ප්‍රශ්නේ දැන් හෝමෝන ටිකක් එහෙමෙන් වැඩි වෙලා හොඳට කැම වේලක් වැටෙද්දි අම්මට ප්‍රශ්නෙවත් ඉන්න බලන්න. අම්මත් කානවා බොනවා අඩු වුණොත් අම්මා මොකද වෙන්නේ? කෙට්ටු වෙනවා. ඇයි ළමයි රෑනේ හැරෙන්නේ සමහරවිට. එතකොට අපි ඔක්කොම නිදාගමු පුතේ හෙට හැරුව කියන්න බෑනේ. ඔන්න කට්ට නම් කට්ට හොඳේ. දැන් මේ උදේ 10:00 11 වෙනකන් නිදාගෙන ඉන්නේ දැන්. අම්මලත් ඒකට ඉඩ දෙනවා වෙන්න පුළුවන්. මොකද අම්මලා දන්නවා නිදාගනින්කෝ දැන්. හැරලා ඉන්න කාලයක් එනවනේ කියලා. ඒ හින්දා අවසාන නිදි ටික තමයි වෙ දෙන්නේ. ඊට පස්සේ නිදි වර්ජිත රැය. ඒවල් තමයි එන්නේ. දැන් නේ එක එක ගොබ්බක වැඩේ එන්නේ දැන් මාස 4න් කිරි දෙන එක නවත්තන්න ඕන එක. දැන් පේනවද මව් කිරි දීම ළමයා සහ මේ අම්මා අතර දීර්ඝකාලීන සම්බන්ධතාවයට බලපානවා. ඒ මොකද චූටි ළමයින්ට එන්ටර්ටේනින් කියලා જાතියක් නැහැ. සින්දු අහන්න දන්නේ නැහැ. ප්‍රහේලිකා පුරවන්න දන්නේ නැහැ. Facebook account නැහැ. එහෙනම් මොනවත් නැති හින්දා ඒ ළමයාට තියෙන එකම විනෝදේ මොකද්ද? කිරි බොන එක විතරයි. අම්මට Facebook account තියෙනවා. සින්දු අහන්න වෙලාව ඕන. මහත්තයා එක කතා කරන්න තියෙනවා. ෆිල්ම් බලන්න ඕන රස සරණිය බඩ සරණිය එකක තියෙනවා ඒවා බලන්නත් ඕන. රන් වෙන්න වෙලාව ඕන. ඕපදූප කතා කරන්න වෙලාව ඕන. Taman තනි වෙලා කියලා හැමෝටම කී අඬන්න වෙලාව ඕන. මේ වගේ වැඩ අම්මට තියෙන අතරේ ළමයාට තියෙන එකම වැඩේ මොකද්ද? රයිට්. ඒ වෙලාවේ ළමයා කිරි ඉල්ලනවා. ඉල්ලපම මේ බණ්ඩ මිනිස්සෙක් වෙලා ඉපදීමේ වාසිය මනුස්ස පැටවු ඉපදිලා කිරි බොද්දී අම්මගේ මූණ දිහා බලන් ඉන්නේ. Tamanට Tamanගේ තියෙන එකම විඳීම සතුට දෙනකොට ඒ දෙන කෙනා දිහා කෘතවේදීව දරුවෝ බලනවා. කිරිබොන ළමයි අම්මලා දිහා ඉතාම සෙනෙහසින් බලනවා. ඉතා සෙනෙහසින් බලනවා. ඒ ඇස්වල තියෙන්නේ
ස්තුතියි කියන එකමයි. තව ඒ ළමයා අම්මගේ පපුව අත ගන්නවා. මොකද තමන්ට තියෙන එකම සතුට දෙනකොට ඒක විඳිනවා ඒ ළමයා. මේ විඳින්මින් අම්මා දිහා බලනකොට අම්මා රන් දෙපැය බලනවා නම් හරිද? මට මේක කියන්න මම මේක දතකට උල් කරගෙන ආවේ අද. හරි? අම්මා Facebook. ඒ වගේ ගොබ්බියෙක් වෙන්න එපා. ළමයට කිරි දෙන වෙලාවේ අම්මට තියෙන ඕන එකම වැඩේ ළමයට කිරි දෙන එක විතරයි. ඒක හරියට කරන්න. මොකද අපි ගොඩ නැගුණු પરම්පරාවේ අපි ගොඩ නැගෙද්දී ඔයාලා ඉපදින කාලේ අම්මලාට වෙන වැඩ නැහැ. ඒගොල්ලෝ එක හිතින් අපිව හැදුවා. ඒ වෙලාවේ තමයි ළමයාගේ මූණ දිහාම බලන්නේ, අත් කකුල් අත ගන්නන්නේ, හැඩ හදන්නේ, නහය අල්ලන්නේ. දැන් රිමෝට් එක අල්ලලා ඉන්නේ. ඒතකොට මේ අම්මා සහ දරුවා අතර සම්බන්ධතාවය ගිලිහෙන ප්‍රධාන කරුණු. ළමයාට පොඩි කාලෙම ළමයාගේ ස්නායු වැඩෙන අතරේ හිතෙනවා අම්මා මට වගක් නැහැ කියලා. ඕක තමයි ඉස්සරහට දිගටම යන්නේ. ඒක පුදුම දේවල්. ඊට පස්සේ දරුවා වඩා ගන්නකොට පපුවට තුරුල් කරගෙන වඩා ගන්න ඕන. පපුවේ හાર્ට් බීට් එක ළමයාට දැනෙනවා. මොකද ළමයා ඉතාල සිව් මේගොල්ලන්ට මේ හොඳට දැනෙනවා. අර ටෙම්පරේචර් එක දැනෙනවා. බොඩි ටෙම්පරේචර් එක ළමයා අඳුර ගන්නවා. ඒකයි නෑදෑයෝ 10 දෙනෙක් අතරේ අඬන මර ලතෝඩි දෙන ළමයා අම්මා වඩාගත්තු ගමන් එහෙමම කාම් ඩවුන් වෙන්නේ. ඒ උණුසුමට ළමයා නින්ද යනවා. ඒකට පපුවට මෙහෙම තුරුල් කරගන්න ඕන. දැන් එහෙම නෑ. ගන්නවා දිවි මකුල වගේ පිටේ එල්ල ගන්න. යකෝ මේ බටහිරින් ගන්න ඕන හොඳ දේ විතරක් ගනින්න. හොඳ දේවල් තමයි මේ කලිසම් ෂර්ට් මේ ඔක්කොම ටෙක්නොලොජි එක මේවා හොඳයි මේවා ගනින්න. ඒ උන්ගේ ගොන් වැඩ ගන්න එපා. මේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ හදවතේ බැඳීම විතරයි. ඒකත් නැති කරගන්න එපා. මෙහෙම දෙවීම පිටට මේ පපුවට මෙහෙම තුරුල් කරගත්තාම පපුවේ උණුසුම දැනෙන්නේ, හાર્ට් බීට් එක දැනෙන්නේ, පපුවේ රස්නේ දැනෙන්නේ. ඒ හින්දා අම්මලා වෙන්න ඔක්කොටම කලින් නැනීලා වෙන්නේ නැතුව. මේක දෙකක්. අපේ අම්මලාට සිහි කර කර වැන්දත් පාඩු නෑ. ඊළඟ අම්මලා කොහොමද වඩාගත්තේ? එල්ලගත්තද කියලා අහන්න තලපතා වගේ පිටිපස්ස. ඔව්. දැන් මේ කොහෙද පොළට ගිහින් තලපත් මාළු අරන් ඉන්නේ අර ඒ වගේ මල්ලකුත් දැන් තියෙනවා. ළමයා මල්ලේ දාගෙන යනවා. තව ටික කාලෙකින් ඕක රට එහෙම යනකොට මේ බෙල්ට් එක දිගට තියවයි ළමයා. අර ස්ටිකරයක් ගහලා. ඊට වඩා මිනිහටයි ගෑනට ලව් කර කර යන්න ඕනේ. සංසාරේ වෙච්ච දෙයක්. ඒ හින්දා හරි හැමං අම්මා තාත්තා